ආයිබෝවන්. ඔයාලට මම කියලා දෙන්න හදන්නේ අලුත් වාහනයක් ගන්න කට්ටියට අනිවාර්යයෙන්ම දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. අංක 1 මේ බලන්න ඔයාලා ඒ ගන්න වාහනේ අදාළ කම්පැනිට අනිවාර්යෙන් කතා කරන්න. එතකොට වාහනේ ලෙග් ස්පේස් තියෙනවද කියලා බලන්න ඔයාලට ඕන තරම් මේ සාමාන්‍යයෙන් පවුලට ඇති වෙන ගාණ තියෙනවද කියලා බලන්න. දැන් ගොඩක් මේ වාහනවල අඩුපාඩු කියන්න බෑ. සේල් වල කට්ටිය අපිත් එක්ක පොඩි පොඩි කේස් එනවා. ඒක නිසා මේ වාහන වර්ග කියන්න බෑ අපිට. මේ වාහන වර්ග කියන බැරි ප්‍රශ්න නිසා ඔයාලා අනිවාර්යෙන් අදාළ කම්පැනියට කතා කරලා බලන්න මේ වාහනේ බඩු තියෙනවද? දැන් ගොඩක් වාහන ගත්තොත් එහෙම ගොඩක් වාහනවල මේ බඩු අඩුයි. ඒ කියන්නේ මේ දැන් අපි කියමුකෝ වාහනේ ඇවිල්ලා අවුරුදු 2025 ආවයි කියමු. දැන් 2026ටත් ළඟයිනේ. බඩු එනවනම් දැන් එන්න ඕන. ඒතකොට බඩුව එන්නේ නැති වාහන අරගත්තොත් ඔයාලට මොකද දන්නද වෙන්නේ? වියදම් කරන සල්ලි වලට කරගන්න දෙයක් නැති වෙනවා. අපරාධයක් වෙනවා. ගෙවල් වල අයින් වල දාලා තියන්න වෙයි. මේ අනිත් එක මිනිස්සු රටේ ඉඳන් හම්බ කරලා ඇවිල්ලා මෙහි සල්ලි මේ එක්කව කරලා තියාගන්නව නෙමෙයිනේ වාහනයක් කරගන්නවා කියන්නේ. තව වියදම් කරන එකනේ. ඒතකොට ඒ වියදම් කරලා ඉතින් වාහනේ පදින්න බැරි නම් වැඩක් කරන්න නැති වෙනවනේ අන්තිමට. ඒ නිසා බලන්න ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම වාහනයක් ගන්න කලින් අදාළ කම්පැනිට කතා කරලා අහන්න මේකේ ඉස්සරහට තියෙන ප්‍රශ්න මොනවද තියෙන්නේ. එතකොට කවුරු හරි මේ වාහනේ ගැන වගකීමක් ගන්න කවුරු හරි ඉන්නවද? ලංකාව ඇතුළත වාහනයක් ගන්න වගකීමක් තියෙන මිනිස්සෙක් ඉන්නෝනේ වාහනයක් එළියට දානකොට. එහෙම මේ වගකීමක් ගන්න බැරි වාහන තියෙනවා නම් ගන්න යන්න එපා. ගත්තොත් වෙන්නේ අනිවාර්යයෙන් අමාරු වෙටෙනවා. ඔයාලා හොඳ කල්පනාවෙන් ගන්න වාහනයක් ගන්න. නිකන් අර මේ වියදම් කරන සල්ලි ටික අපරාධයක් වෙනවනේ. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාලා කල්පනා කරලා බලන්න මේ මොකද කරන්න කියලා. මේ අමාරු වෙටෙන කලින් පොඩ්ඩක් බලන්න.